ඒගොල්ලෝ දෙන්න හේතුව තමයි මම කියන්නේ නේ මුන්දන් සබ් වෙලා දිනවා නේද? රයිට්. ඉතින් මම මේ ක්ෂේත්‍රයට එන්නේ වයස අවුරුදු 19 මෙතන ඉන්න ගොඩාක් අය කතාව දන්නවා. වයස අවුරුදු 19 කියනකොට අද මේක ව්‍යාපාර ක්ෂේත්‍රයක් වුණාට මගේ ෆැමිලි එකේ නැත්නම් පරම්පරාගතව ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකේ බෝල් බොස් ඉන්නේ කිසිම ව්‍යාපාරිකයෙක් නේ. ඒ තාත්තා සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙක්. අම්මා ගෙදර ඉන්නේ මායි මල්ලි ගෙදර ඉන්නේ. ඉතින් මේ ක්ෂේත්‍රයට එනකොට නැත්නම් ව්‍යාපාර කියන එකට එනකොට මම රැකියාවක් කරන්න හිණ දැකපු කෙනෙක්. අවුරුදු 30 35 වෙනකොට මොනවාරි රැකියාවක් කළා මොනවා හරි පොඩි ගයක් හදාගෙන පොඩි වාහනයක් අරගෙන හැමෝටම තියනවා වගේ රුපියල් 70000ක 80000ක පඩියක් ගන්න ප්ලෑන් කරලා හිටපු කෙනෙක්. හැබැයි මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා එතන ඉඳන් අවුරුදු 3ක් යනකොට මට පුළුවන් මාසෙට මිලියනයක් හම්බ කරන කෙනෙක් කරන්න. අද ඔයාලා දින දකින්න ඔයාලා ආස කරන මේ මාසෙට ලක්ෂ 10ක් කියන එක මගේ account එකට වැටෙනකොට තමයි මට තේරුනේ. ඇයි මම මිලියනයක් හම්බ කරන්න ඕනේ? අනේ තමයි මට අදහසක් ආවේ මම මිලියනයක් හම්බ කරනකොට මේ තරම් දේවල් ටිකක් මගේ වටපිටාවේ වෙනස් වෙනවා නම් මේ තරම් දේවල් ටිකක් චේන්ජ් වෙනවා නම් අපි අදින් කිව්වොත් බිලියනස් 1000ක් කරනකොට පරම්පරා කීයක් වෙනස් වෙයිද? පවුල් කීයක් වෙනස් වෙයිද? ගම් කීයක් වෙනස් වෙයිද? ටවුන් කීයක් වෙනස් වෙයිද? ලංකාව කොච්චර වෙනස් වෙයිද කියලා. හේතුව මම දැක්කා මේ ක්ෂේත්‍රයට එනකොට අද මෙතනින් හැමෝම කියයි අද මෙතනට එන්නත් ගෙදරින් පොඩ්ඩක් ෆයිට් කරනවා ගෙදරත් ඒගොල්ලෝ වලියක් දාගෙන ආවේ අමාරුවෙන් ආවේ කියලා කියන්නේ නැති හැමෝටම අදහසක් ඇති කොච්චර අමාරුද කියලා ව්‍යාපාරේ මුල් කාලේ කරනකොට ඒ තරම් අභියෝග එනවා මුලින්ම අපි